දවසක්. ඉතින් අද දවසේ අද රාත්‍රියේ අපේ පූජාවන් ගැන සඳහන් කරන්න තමයි මේ සූදානම. මෙන්න මේ ලස්සන රතු නෙළුම් මල් සමග සුදු නෙළුම් මල් පූජාව අද දවසේ කරේ අපේ සමූහයේ ජනනි දිල්හාරානංගි. ජනනි දිල්හාරානංගි දින කීපයක සිට කීව දෙයක් තමයි මේ පූජාව කරන්න කියලා. මාසකට වරක් ඒට මේ වගේ පූජාවන් කරන්නට ශක්තිය ලැබෙන්න කියලාත් ප්‍රාර්ථනා කරා. ඒ වගේම මෙන්න මේ පළතුරු පූජාව අද දවසේ මම ටිකක් වෙනස් පළතුරු ගත්තා. මොකද අද පළතුරු ටිකක් මිල වැඩි. ඒ නිසා පළතුරු වර්ග කීපයක්ම මම ගත්තා. අපේ ඉමල්කා පතරගේ අක්කගේ අද දවසේ උපන්දිනය ඉදලා තියෙනවා. ඉතින් මම කෙසෙල්, දියුල්, අඹ, මැංගුස්, රඹුටන්, දූරියන් ගෙඩියක් වගේම 108 සම්පූර්ණ වෙන්න ඕන හින්දා මේ විදිහට උගුර ඇස ටිකකුත් ගත්තා. මොකද අද පළතුරු වල මිල වැඩි නිසා. කෙසේ වෙතත් 108ක පළතුරු පූජාවක් අද දවසේ සිද්ධ වුණා. ඒ වගේම අපේ අද දවසේ දානය සකස් කරපු ඩයනා රත්නායක අක්කා මෙන්න මේ මල් ටික මම හිතන් හිටියේ ඩයනා රත්නායක අක්කා වෙනුවෙන් ගන්නම් කියලා සමන් පිච්ච මල්. නමුත් මට හිතුණා අපේ වැඩිහිටියනුත් සතුටු වෙලා උන්ගේ අතින් පූජා කරා. මෙන්න මේ මල් ටික මේ මල පූජා වෙලා නැහැ මීට කලින්. ඒක නිසා මේ මල විශේෂ වුණා සහ ලස්සනයි, දවස් කිහිපයක් තියාගන්නත් පුළුවන්. අද දවසේ අපේ ඩයනා රත්නායක අක්කගෙන් මේ මල් ලස්සන පාට මල් ටික පූජා වුණා. පුරුදු විදිහටම මේ මාලිනංගිගේ නිල්මානෙල් මල් ටික අද දවසෙත් ඉතාමත් හොඳට තියෙනවා. දැන් නම් යන්තම් පරවේගෙන එනවා. හෙට උදේට ආයෙත් යාලා පිපෙනවා. ඒ වගේම ඇන්තූරියන් මල් ටික අපේ සුරංචි වික්‍රමාරච්චි නංගිගේ ඇන්තූරියන් මල් ටික. ඇත්තටම මේ මල් ටික නම් කෙනෙකුට හිතෙන්නේ ආටිෆිෂල් මල්ද කියලා හිතේ. ඒ තරමට ලස්සනයි. ඉතින් අද දවස ඉතාමත් ලස්සන පූජාවල් කීපයක් සිද්ධ වුණ දවසක් වුණා. බලන්නකෝ පූජාසනේ පොඩ්ඩක්වත් ඉඩක් නැහැ. පූජාසනේ පිරීලා ඉතිරිලා යන පූජාවන් අද දවසෙත් පවත්වපු ඕගොල්ලෝ හැමෝටම තමන්ගේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් මිෂ්ඨ වේවා. ඒ වගේම මේ දකිනහන ඔයාලා හැමෝගෙම ප්‍රාර්ථනාත් ඒ ආකාරයෙන් මිෂ්ඨ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.